ඉතින් ඔබ කල්පනා කරලා බලන්න ඔබ ආවේ නිවන් දකින්නද නැද්ද? එහෙනම් නිවන් දකින්න දැන් අපිත් නිවන් දකින්න ඇවිදලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ නිවන් දකින්නට ක්‍රමවේදයක් කියලා තියෙනවා ආහාර ගනිද්දී ප්‍රත්‍යවේක්ෂා කරගන්න කියලා. මොකද ආහාර කියලා කියන්නේ ශරීරයට ඕන එකක් ඒක අයින් කරලා තියන්න බෑ. නමුත් ආහාර කියන එක ගනිද්දී ආහාරයට ඇල්මක් ඇති වෙනවා රසයට ඇල්මක් ඇති වෙනවා. ඒක නිවනට හෙන. පොඩ්ඩක් හරි 80%ටපත් වෙනවා. මේ කන ගමන් ඉන්නේ. රසය දැනෙන ගමන් ඉන්නේ ආහාරයට ඇලෙන ගමන් ඉන්නේ පින්විතනේ. මොකද ආහාර කියන ඒවාට ඇලෙනවා හරි ඉක්මනට. ආදි කල්පිත බ්‍රහ්මියෝ මනුස්ස ලෝකයට ආවේ මොකක් කන්නද? ගෑනු හොයාගෙනද? ආදි කල්පිත බ්‍රහ්මියෝ මනුස්ස ලෝකයට ආවේ ගෑනු හොයාගෙනද? නෑ එතකොට ගෑනු කියලා જાතියක් හිටියේ නෑ පින්විතනේ. කෑම හොයාගෙන ආවේ සුවඳ. ආහාරයේ සුවඳ තමයි මුලින්ම දැනෙන්න ගත්තේ පින්විතනේ. ඒ සුවඳ පස්සේ තමයි ආවේ පින්විතනේ. එනකොට තමයි දැක්කේ කිරියෝදේ වගේ මිදිලා තියෙනවා. වැහපු ගමන් කෑවා. කාපු දවසේ ඉඳලා තමයි මේ ඉන්නේ දැන්. ඒ බ්‍රහ්මයෝ ගෑනු මිනිස්සු කියලා වෙන් වෙන්න පටන් ගත්ත එක එක ගති ලක්ෂණ පහළලා ඊට පස්සේ තිරිසන් සත්තු හැදෙන්න පටන් ගත්තා. ඔහොම වෙලා පෙන්ගුදින් දැන් කිරියෝදයක් නැහැ රසයෝදයක් නැහැ මොකුත් නැහැ. දැන් පස්තික විතරක් තියෙනවා. මිනිස්සු සත්තු ආදී වශයෙන් පිරිසක් හැදිලා ඉන්නවා. ඔය ඉන්න හරකත් වෙන්ගුදින් මේ ඉන්න කූඹියක් වෙන්ගුදින් කොහෙන්ද ආවේ? ආවස්තර බ්‍රහ්ම ලෝකෙන් ආව බ්‍රහ්මයෙක් කොහෙ ඉන්නේ? එහෙනම් ඔබ කල්පනා කරලා බලන්න ආහාර ගන්නවා කියන්නේ කොයිතරම් භයානක වැඩක්ද කියලා. ආහාරයට තමයි යලිලා මේ හිර වෙලා ඉන්නේ. කවදා හරි ඔබ ආහාරයෙන් නිදහස් වෙච්ච දවසට තමයි අනාගාමී වෙන්නේ. නෝනගෙන් නිදහස් වුණාට අනාගාමී වෙන්නේ නැහැ පෙඟෙතන. දැන් මේ අපේ මේ තරුණ දරුවෝ හිතාගෙන නැති මට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ කාන්තා ප්‍රශ්න පිරිමි ප්‍රශ්න මේවා තමයි මට තියෙන ලොකුම ප්‍රශ්නේ. මේකෙන් නිදහස් වුණොත් නම් ගොඩ තමයි මම කොහොම හරි අනාගාමී වෙනවා මේකනේ නෑ. ඕකෙන් නිදහස් වුණාට අනාගාමී වෙන්නේ නැහැ. අනාගාමී වෙන්න නම් බින්දුනේ ආහාරයට තියෙන ඇල්මෙන් නිදහස් වෙන්න. ආහාරයට තියෙන ඇල්මෙන් නිදහස් වෙන්න නම් කොහොමද බින්දුනේ ඔබ ආහාර ගන්නව? ඕම 100ෙන් ගන්න ඕනේ බින්දුනේ අසභ්‍ය චිත්‍රපටියෙන් උත්තර හොයනවා වගේ. පොඩ්ඩක් මිස් වුණොත් එහෙම. ඒවට බැඳෙනවා ඊට පස්සේ බින්දුනේ හිත. හරි කල්පනාවෙන් ඉඳගෙන ඒ ටික ගන්න ඕනේ. අන්න ඒ වගේ බින්දුනේ ඔබ ආහාර ගනිද්දී පුළුවන් තරම් පරිස්සම් වෙන්න ඕනේ. නමුත් ඔබට පරිස්සම් වෙන්න ඉඩක් නැහැනේ. ඒකයි කියන්නේ බින්දුනේ පරිසරය නැති වුණාට පස්සේ ලේසි වෙන්නේ නැහැ ඔක කරා. මේ අපි ඒක දැඩි ලෙසම කියනවා බින්දුනේ. පල්ලෙහාට වැඩියට පස්සේ කොහොමවත් ප්‍රශ්නයක් නැහැ. නමුත් උන්වහන්සේලා උඩහට දානගෙනගෙන වැළඳන වෙලාවක් එහෙම තියෙනවනේ. උන්වහන්සේට කියනවා බොහොම පරිස්සම් වෙන්න කියලා. ඔබ වහන්සේ සතියත් තිස්සේ මග වඩපු මග ඒක මොහොතෙන් ඉවර වෙනවා. ඔබ වහන්සේ දන්නේ නැති වුණාට. මේ අපේ ආරාමින ස්වාමීන් වහන්සේලා බය වෙලා ඉන්නේ පින්විතනේ කාන්තාවන්ට නෙමෙයි. ආහාර වලට. මොකද ආහාර පාවිච්චි කරන්න වෙනවා. නැත්තම් මැරෙනවනේ. පාවිච්චි කරන්න වෙනවා. ඒ තණ්හාව වයින් කරගෙන. කාන්තාව එහෙම නැහැනේ පාවිච්චි කරන්න වෙනවා තණ්හාව වයින් කරගෙන එකක් නැහැනේ. ඒක නිසා ඒව අයින් කරලා දාලා තිනවා භාග්‍යවතුන් වහන්සේ විනීති පනවලා තිනවා භාග්‍යවතුන් වහන්සේට තියෙන ආදරය සෙනෙහස නිසා නිවන් දකින්න ඕන නිසා ඒ ක්‍රමවේද දන්න නිසා උන්වහන්සේලා ඒවෙන් අයින් වෙලා ඉන්නවා. අවුරුද්දේ නැහැ ඇඟේ වදින. නමුත් එංගොතනේ මේ කැම ටික ඇවිල්ලා දිවෙත් වදිනව නේද? කැම ටික ඇවිල්ලා දිවේ වැදිලා පින්වදිනේ රස දනවනවනේ ඔක්කොම. පොඩ්ඩක් හරි 80ෙන් කෑවොත් එමෙ පින්වදිනේ ඔබ දන්නේ නැති වුණාට අන්තිමට ඒකට බැඳිලා. පස්සේ ඔබ කල්පනා කරනවා අර අදා කාපු කෑම හරි ෂෝක්. කොහොමද ඒ හැදුවේ? සමහරට කාපු කෑම මොකද්ද කියලා මතක නැහැ. මොකද හේතුව පින්වදිනේ ඔබ සිහියෙන් නෙමෙයි ටීවී එක බල සමහරට කෑවේ. ටීවී එක බල කනවා කියන එක මහා භයානක වැඩක් පින්වදිනේ. කවදාක්වත් කරන්න දෙන්නේ නැහැ. අපි කියලා තියෙන්නේ පින්වදිනේ අනුමුදන්නේ බන ටිකක් අහවත් දාන ගන්න එපා කියලා. මේ අසනීප ස්වාමීන් වහන්සේලා එහෙම දානේ උඩට ගෙන්න ගන්නවා. බන ටිකක් අහවත් කන්න වළඳන්න එපා කියලා තියෙනවා. බොහොම පරිස්සමෙන් වළඳන්නේ. නිවන කරගන්න ඕන නම් නැත්තම් ඉතින් ඔහේ ගහලා දාන්න තියෙන්නේ. කෑව ඉතිහාක ඉතින්. සාදහටම ඉතිහාක කකා. නිවන කරගන්න ඕන කෙනාට පින්තුනේ බොහොම පරිස්සමෙන් කරන්න ඕනේ දෙයක්. ඒකයි කියන්නේ පින්තුනේ භෝජනයේ මාත්‍රාඥතාවය එක.
ඊළඟට ඒක පරිස්සමෙන් වළඳන එක තව එකක්. එහෙනම් කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් පින්වතුනි තමන්ගේ භෝජනේ තරමවත් දන්නේ නැති මේ ශාසනය ඇතුලේ හම්බෙන තරම හොන්දට කාලා බීලා ජොලියේ ඉන්නනේ. ඔබ හිතන්නේ මේ ශාසනයේ තරම මොකද්ද කියලා? ඒ ඉන්න පිරිසගේ. ඒකයි පින්වතුනි අපි ඔක්කොම එකම නිවන දකින්න ආවේ. ඔබට ප්‍රතිපදාව නැතුව හරි අමාරුයි මේක කරගන්න. ඒක නිසා පුළුවන් තරම් බලන්න පින්වතුනි ඔබගේ ජීවිතේ ප්‍රතිපදාව පැත්තට නැඹුරු කරන්න.